කොහෙද මේ මම දාඩිය දාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්නකෝ අද. මාරම රස්නේ. හැබැයි ආපු එක ගැන දුකක් නැහැ. මාරම ලස්සනයි. මම දැන් මොනොරේල් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ගේට් එකෙන් උඩට ගිහිල්ලා ඉවරලා ඔහොම යන්න ඕන. අතරින් ගිහිල්ලා අතට යන්න. මම දැන් අපි ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. මම ගිහිල්ලා නැහැ. මම පළවෙනි පාරනේ යන්නේ. ගිහිල්ලා බලමු. රව්වක් වටන්නේ. සෑම් එකක් කියනවත් දන්නේ නැහැ බුදු අම්මේ බය වෙයි. දැන් ගිහිල්ලා මෙතන තියෙන මේ ෆුඩ් බ්‍රිජ් එකෙන් උඩට යන්න ඕන. උඩට ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. බානවා මේ. එතනින් තා උඩට. ගොඩක් ඉතින් ටුවරිස්ට්ලා තමයි ඉන්නේ. මේ ලිෆ්ට් එක ඇතුලේ වීඩියෝ ගන්න බෑ ඒගොල්ලන්ගේ මූණ වෙනවනේ. First floor. At least we know get here without a Door opening. using taxi. ලිෆ්ට් එකෙන් උඩට ආවම මේ වගේ ලොකු පැසේජ් එකක් තමයි. ඉතින් ඒකෙන් ගිහිල්ලා බලන්න වෙන්නේ. දැන් ඉතින් යන ගමන් ගොඩක් දුර පයින් යන තියෙන පැසේජ් එකේ. මේ බලන්න. ෆිල්ම් එක වගේ යන්නේ ඉතින්. බාහිර යන්නේ ඉතින්. දාලා නම් තියෙන බෝඩ් එක. ගිහිල්ලා බලන්න. කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මොකක් හරි ලොකු බිල්ඩින් එකක් හදනවා. ඒක මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. පාකින් ලොට් එකක් හරි මොකක් හරි එකක් හදනවා. පෙන්නන්න මේක. ඉතින් දාලා තියෙනවා පාත්තේ මේ නිල් පාටක දිගේ යන්න. ගොඩාක්ම ටුවරිස්ට්ලාට මිස් වෙන තැනක් තමයි මේ මොනොරේල් එක කියන්නේ. මම හිතන්නේ ඒගොල්ලෝ දන්නේ නැතුව එහෙම මෙහෙට ඇවිදලා නිකන් ඉන්නේ. මොකද මේ යන්න තියෙන්නේ පාකින් ලොට් එකක් ඇතුලේ. ඇඟිච්ච තැනක් ඉතින්. ගොඩක් කට්ටිය යනවා අඩුයි මම හිතන්නේ. දැන් එදිහට එමය කට්ටිය අඩුයි ඉතින්. ට්‍රෑම් එකෙන් ඇවිල්ලා චුට්ටක් ඉතින් හොයාගෙන යන්න ඕනේ. අවුලක් නැහැ හැබැයි. ඒක worth it ඉතින්. ගියපුවම තමයි ලස්සන තේරෙන්නේ. ෆුල් වටයක් ඒ ටිකට් එකේ ප්‍රයිස් එක. සුපිරිම තමයි ස්ටේෂන් එකට ආවේ. මෙතන ඉඳන් ටිකට් අරන් යන්න තමයි තියෙන්නේ. අවශ්‍ය නැති. පොලිමන් නම් තියෙනවා හැබැයි. අපිට ටිකට් පොලිමන් ටිකට් ප්‍රයිස් තියෙනවා මම ගන්න යන්නේ. ඊපස්සේ මොකටද මට එතකොට වාසි මේ මට වඩ කීපයක්ම කරගිලා වීඩියෝ එක කරගන්න ඕනේ. ඒක තමයි මම ගන්න යන්නේ. රවුන්ඩ් ට්‍රිප් එක තියෙනවා 15 30 35. ඩෙස්ටිනේෂන් තියෙනවා 1 2 3යි. තුනක් තියෙනවා. තුනට එක එක ප්‍රයිස් තමයි. ටිකට් එක ගත්තා 35 එක. දිනම් 35ක් යනවා ඉතින් මේ ටිකට් එකට. වටයක් දාලා එන්න පුළුවන් දවස පුරාම. ඒ කියන්නේ අද දවස් ඇතුළත නැත්නම් 24 hours ඇතුළත ඕන වෙලාවක ගිහින් ආවා මේ 35 එකට. මම මේක ගත්තා ඉතින් මට වීඩියෝ එක කරන්න ඕනේ ඉන්න. මේ නැත්නම් දිනම් 10න් ස්ටාර්ට් වෙනවා. පළවෙනි ස්ටේෂන් එක මට මතක නැහැ. මම ඔයගොල්ලන්ට දාන්නම් මේක විස්තරේ. මේක තමයි ටිකට් එක. ඉතින් මොනොරේල් එක ගාව තමයි ඉන්නේ. ඉතින් මේක මිඩල් ඊස්ට් වල තියෙන එකම මොනොරේල් එක. ඉතින් ගන්න තමයි දැන් තියෙන තරගේ කට්ටිය ඔක්කොම බෝලින් වෙලා. බලමු අයින කම්මුණොත් හොඳයි.
ඇට්ලන්ටිස් හොටෙල් එක 5 star හොටෙල් එකක්. ඕකට අපි දන්න කට්ටියකින් ඉතින් සෙලිබ්‍රිටිස්ලාගෙන් ගොඩක් කට්ටිය ඇවිල්ලා තිනවා. රොනාල්ඩෝ, බියොන්සේ. වෝටර් පාක් එක වෝටර් පාක් එක මෙතන තියෙනවා. ඒකටත් එන්න ආසාවක් තියෙනවා. බලමු ඒකටත් ෂොක් සුපිරි තමයි. මේක තව chance එකක් තියෙනවා. මේ එතන තියෙන ওই බීච් එකේ ඩොල්ෆින්ස්ලා ඉන්නවා. ඉතින් ඩොල්ෆින්ස්ලා බලන්නත් පුළුවන්. ඇට්ලන්ටිස් හොටෙල් එකේ ඉන්නේ. බලමු. මේ විශේෂ එකේ තමයි ඉන්නේ. එයිදලා බලමු ටිකක්. මෝල් එකක් වගේ ලස්සනයි. මෙතනින් තමයි එක්වාවෙන්චර් වෝටර් පාක් එක යන්නේ. මාර ලස්සනයි. බලමු ටිකට්ස් ගන්න ඕනේ නැන්නේ. අද නෑ යන්න බෑ. මේ දවසක තමයි එන්නේ. ලස්සනයි. ප්‍රීවියස් එකෙන් අපිට යන්න විදියක් නෑ ටිකට්ස් ගන්න. ආය දවසක එමු. මාරම ලස්සනයි.
එකත් වැඩි හියුමිඩිටි එකත් වැඩි මාර අමාරුයි මේ දාඩි දාන වැඩි බීච් එක සයිඩ් එකේ ඉන්න වැඩි මාරම ලස්සනයි හැබැයි මේ දෙක බස් තියෙන ඕන යන්න බස් එකේ ටැක්සි එකේ මෙට්‍රෝ එකේ ඕන එක ගිය හැකි මම පොඩ්ඩක් බීච් එක පැත්තට ගිහලා බීච් එක බලන්න කියලා හදන්නේ කලම් බීච් එක ඕනේ බීච් එකට ඇවිල්ලා ඉතින් බීච් එක බලන්න නැතුව ගිහලා වැඩක් නැහැ අනිවාර්යෙන්ම යන්න ඕන එකක් තමයි බීච් එක මාරම ලස්සනයි ප්‍රශ්නේ තමයි විසගන්නේ පාර පයින්න ඕන පිළිවෙලියක් නෝ බලමු පාර පයින්න පුළුවන් නැත්නම් නැතුව තමයි ගේස් එක හරියට බලන්නේ මම දැන් ඉන්නේ බීච් එකේ අම්මෝ අවුරුත් නෑ මම වගේ පිස්සෙක් තමයි තියෙනවා නම් ඉන්නේ මේ වගේ දැන් මාරම ලස්සනයි වෙනනද මේ මම ඉන්නේ ඇට්ලන්ටිස් හොටෙල් එකේ ඉස්සරහා. ඉතින් මේකේ තියෙනවා ඇක්වාවෙන්චර් කියලා කොටසකුත්. ඉතින් ඩොල්ෆින්ලා බලන්නත් පුළුවන්. ඉතින් අර අපේ කැලණිය මොකද්ද ලෙෂර් වර්ල්ඩ් නේද? ලෙෂර් වර්ල්ඩ් එක වගේම මේ වෝටර් පාක් එකක් තියෙනවා මේක ඇතුළේම. ඉතින් මේක ඇතුළට යන්න බෑ. මම කොටසයි කියන්නේ පොඩි මිනිස්සුස් එකේ විතර රවුමක් දාලා ආවේ. ඇතුළට යන්න බෑ මේ හොටෙල් එක ඇතුළට යනවනම් අපි ඒකේ ඉන්න ඕනේ ඉතින් 5 star හොටෙල් එකකට යනවා කියන්නේ ඉතින් ලොකු ගාණක් වියදම් කරලා ඇතුළට යන්න වෙනවා මේ තියෙන්නේ 5 star හොටෙල් එක කොහොමද ප්‍රයිසස් කියලා මම දන්නේ නැහැ මම පොඩ්ඩක් net එකේ ගහලා ඔයගලන්ට සයිට් එකෙන් දාලා දෙන්න ප්‍රයිසස් කොහොමද කියන්නේ මාරම ලස්සනයි ඉතින් මොනරේල් එකක් පේනවා මෙතනට. හැබැයි අවුව තමයි අවුල. කළු වෙලා තමයි යන්න වෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතන මොනරේල් එක. නවත්තලා දෙන්නේ. මං ගත්තේ 35 පැකේජ් එකක් ඉන්න මට අවුලක් නෑ. මට ඕන වෙලාවක යන්න පුළුවන් එන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි පේනවද කියලා නම් දන්නේ ජෙට් ස්කී වගේක් යනවා. අවසර තමයි ඉන්න ඕනේ. අවසර අවුව සැර නෑ හැබැයි. ඉන්න ඕනේ දැන් වෙලාව 5යි ගානක්. ඉතින් 5යි ගානට චුට්ටක් අවුව සැරයි. අවසාවත් අවුව චුට්ටක් සැරයි. හැබැයි මේ ආයෙත් පස්සේ වගේ එනවනේ ෂෝක් ඉතින් බීච් එකේ. මාරම ලස්සනයි ඉතින්. ලස්සන විව් එකක් තියෙනවා. අවස්සලා තියෙන්නේ. ගොඩක් ප්‍රශ්න එළිය ඉන්න අමාරුයි. මම දැන් ආපහු යන්න කියලා තමයි හදන්නේ. ආපහු රයිඩ් යන රයිඩ් එකේ පාම් අයිලන්ඩ් එකේ කියන්නේ අපි මේ ඉන්නේ පාම් අයිලන්ඩ් එකේ. මේකත් ලෝකේ තියෙන ලොකුම විශාලම අයිලන්ඩ් එක කියන්නේ මෑන් මේඩ් අයිලන්ඩ් එක. මිනිස්සු හදපු ලොකුම අයිලන්ඩ් එක තමයි මේ පාම් අයිලන්ඩ්. ඒකත් එක රෙකෝඩ් එකක් තමයි. මම දැන් ඉන්නේ එතන. ටිකක් නකිල් මෝල් එකට යන්න කියලා හිතනවා මේකේ view එකක් තියෙනවා කියලා. තියෙනවා මම බලලා ඉන්න ඕනේ ගිහිල්ලා. නකිල් මෝල් එකට ගිහිල්ලා බලමු. මාර රස්නේ නැපදී. බලන්න view එක. المحطة القادمة هي نخيل مول.
ඉතින් ඉන්නේ නකීල් මෝල් එක ඇතුලේ තියෙන view එකේ. ඉතින් මාරම ලස්සනයි. තනිකරම මේ උඩ තියෙන ගාඩන් එකක් වගේ තියෙන. කවුරුත් මම පාඩි වෙල පල්ලේ වැඩ. හොයන්න බෑ මේ ටයිල් එකයි පාඩි පෙළ එකම විදිහට පේන්නේ අවුවට. view එකට. view the view එක බෝඩ් ගහලා තියෙනවා කොහෙද කියලා හොයා ගන්න බෑ. මම අතරමං වෙලා ඉන්නේ. the view තව බෝඩ් එකක් දැක්කා. යනවා ඉවර යන්නේ. වින්ටර් එකට આવොත් තමයි හොඳ නේද? මේකේ සමයකට මාර මාරු එකකින් ඇවිදින්න. ලංකාවේ කෙනෙකුත් ඉන්නවා මේකේ. සිංහල තේරෙන්නේ දන්නේ නැහැ නේද? බාන. සිංහලෙන් කතා කරලා බලුවොත් තේරෙන්නේ දන්නේ නැහැ ලංකාවේ කෙනා. ශ්‍රී ලංකාවේ. බලමු යා කොහෙද ඉන්නේ කියලා. මෙයාද? එයා නෙමෙයි. මචං කොහෙද උඹ? දැන් නම් මං ආපහු යන ගමන් ඉන්නේ. දැන් ගිහිල්ලා ආපහු ට්‍රෑම් එකෙන් බහලා ආයෙ මෙට්‍රෝ එකට යනවා. මෙට්‍රෝ එකෙන් තමයි ආපහු ගෙදර යන්නේ. කොහොමද යාච් තියෙනකොට සල්ලිකාරයෝ තමයි ඔක්කොම ඉන්නේ. පොඩි කන්ස්ට්‍රක්ෂන් පාරකුත් යනවා යටි. Your attention please. This train terminates at the next station. Please remember to take all your belongings with you. As you leave the train at the station, please mind the gap between the train and the station platform. يرجى الانتباه. خدمة هذا القطار ستنتهي في المحطة التالية. يرجى أخذ جميع أغراضكم الشخصية يرجى مراعاة الفراغ بين القطار والرصيف. view එකත් ඉතින් මාර ලස්සනයි. ඉරම් 35කට ඉතින් පාඩු නැහැ. තව ඉතින් මම දන්නේ නැහැ ඒක තිබ්බා කියලා මේ ඇක්වා වෙන්චර් එක ඒකට යන්න ආසාවෙන් ඉතින් ඒකටත් යන්න දවසක් දාගෙන ඒකටත් ගිහිල්ලා ෆන් එකක් දාන්න ඕන අනිවාර්යෙන්. ඉතින් මේ දවස්වල එනවා නම් අනිවාර්යෙන්ම මේ කියන්නේ මේ මොනොරේල් එක යන්න එනවා නම් වතුර එකක් අරන් එන්න අනිවාර්යෙන්. AC එක මේ යන පාරේ නැහැ. AC එකක් නැහැ මේ කන්ස්ට්‍රක්ෂන් එක නේද? ඉතින් ට්‍රෑම් එකට යනකම්ම AC මොනවත් නැහැ. මාර රස්නේ යන්න ඕනේ ඉතින් දාඩි පෙරන තමයි. ඉතින් මට විස්තර ටිකක් කියන්න බැරි වුණා ඔයගොල්ලන්ට. අතරම මේ වීඩියෝ කරන්න අමාරුයි ඇතුලේ මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලෝ කැමති නැහැ කැම් එකේ තියලා ගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එකට හරිය නැහැ කියලා. ඉතින් කතා කරන්න ටිකක් චුට්ටක් ඇතුලේ කතා කර යන්න අමාරුයි. ඒ හින්දා මේ විස්තර ටික මෙහෙම කියන්න. ඉතින් මොනොරේල් එක කියන්නේ මිඩල් ඊස්ට් වල තියෙන එකම එක මොනොරේල් එක. මේක යුනික් එකයි. ඉතින් කිලෝමීටර් 5.4ක් දිගයි. සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ යනවා. එකක් ඒ කියන්නේ එක ස්ටේෂන් එකේ ඉඳලා ලාස්ට් ස්ටේෂන් එකේ ඉඳලා ෆස්ට් ස්ටේෂන් එකට ආපහු එන්න විනාඩි 10න් 10ට ඔය කෝච්චි තියෙන්නේ. මාරවහසි. ඉතින් මේ ගමන ඉතින් වටිනවා. ටිකට් එකේ ප්‍රයිස් එකට මාරම වටිනවා. ගමන worth it. මොකද view එක ඒ ගානට ගන්න බෑ. view කියලා තව කොටසක් තියෙනවා. තව එකක් තියෙනවා view කියලා බිල්ඩින් එකක් උඩ දාලා තියෙනවා මේ අර බලන්න වෙනවා view එකක්. ඒකට ටිකට් එක ගන්නවා ඩිරම් 100ක්. ඒකට ටිකට් එක ඩිරම් 100ක් වෙනවා. ඒක අරගන්න ආපහු එන්න වෙන දවසක. ආයෙ දවසක අපි ඇවිල්ලා ඒක බලමු. එතකොට මේ ඒකෙත් vlog එකක් අනිවාර්යෙන් මම කරනවා. මොකද ඒකේ පාම් මුළු view එකම පේනවා.
ඕක තමයි මේකේ ඩුබායි වල තියෙන වැදගත්කම. කාහිරෙන් ආවොත් එහෙම අනිවාර්යෙන් සාමාන්‍ය වාහනේ නවත්තන්න ඕනේ. පෙරකින් වල තන තියෙන වැඩි. ස්පෙෂලි එකක් කියන්නේ. මේ එන බයයි මේ මම යන්න. කොහෙන් එනවද කියලා හොයන්නත් බෑ. ගේට් එකක්වත් මොනවත් නෑ. මියුසික් කියන්න දානවා. එලාම් එකක් කියනකට බයයි. සේෆ්ටි ෆස්ට්. මම දැන් යන්න කියලා හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න, ලයික් එකකුත් දාන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. ඉතින් ඊළඟ සතියේ මම තව අලුත් තැනකට යනවා. ඉතින් මම යන්නේ කොහෙද කියලා බලන්න ඕන නම් දැන් පස්සේ යමු වෙනවා.